සතුටින්ද ඉන්නේ කියන ප්‍රශ්නය ඔයගොල්ලන්ට ඇවිල්ලා ඇති ජීවිතේ මොන යම් හෝ අවස්ථාවක. ඉතින් කොහොමද ඇත්තටම අපි සතුටින් ඉන්නේ කියලා හොයාගන්නේ? ඒකට ගොඩාක් කට්ටිය තියරිස් ගොඩාක් සයිකොලොජිස්ට්ලා ගොඩාක් න්‍යායවාදීන් තියරිස් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ අතරින් මම අද තෝරගත්ත රයිෆ් කියන සයිකොලොජිස්ට් ඉදිරිපත් කරලා තියෙන තියරි එක. ඒ තියරි එකේ එයා සතුටෙන් ඉන්න නම් මෙන්න මේ කියන කොටස් 6 ධනාත්මක විදිහට ජීවිතය ඔයගොල්ලන් මෙන්න මේ කියන කොටස් 6 ගත කරනවා නම් කොටස් 6 තුල ඔයාගේ ජීවිතය ධනාත්මක විදිහට ගලාගෙන යනවා නම් ඔයා සතුටෙන් කියලා රයිෆ් කියනවා. අපි බලමු දැන් ඒ කොටස් 6 මොනවද කියලා. ඉතින් අංක 1 තමයි self acceptance. ඔයාගේ ජීවිතයේ අතීත අත්දැකීම් ඔයාගේ දියුණුව එක කොටසක් විදිහට සලකනවා නම් ඔයා ඒ දේවල් ඔයාගේ ජීවිතයට පාඩමක් කරගන්නවා නම් එහෙම නැත්නම් ඔයා අතීතේ මට මෙහෙම දෙයක් වුණා අයියෝ මම මෙහෙම හැසිරුණානේ කියලා ඔයාට බැනගන්නේ නැතිව ඔයාට බ්ලේම් එක දාන්න නැතිව ඔයා ඒ දේවල් ඔයාගේ ජීවිතේ පාඩමක් විදිහට අරගෙන ඉස්සරහට යන කෙනෙක් නම් සහ ඔයාගේ ජීවිතය ගැන යථාර්ථවාදී විදිහට බලන කෙනෙක් නම් ඒ වගේම ඔයාට ඔයාගෙන තෘප්තිමත් නම් එතනදී ඔයාගේ self acceptance කියන කොටස පොසිටිව් විදිහට සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ ඔයාගේ මානසික සෞඛ්‍යයට psychological well-being එකට ඒක ධනාත්මකව බලපානවා කියන එක තමයි රයිෆ් කියන සයිකොලොජිස්ට් කියන්නේ. ඉතින් ඔයාලත් හිතලා බලන්න ඔයත් මේ වගේ කෙනෙක්ද? ඔයත් ඔයාගේ අතීත ගැන හිත ඔයාට බැර ඉන්න කෙනෙක්ද? ඔයාට ගන්න කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයාගේ අතීතේ උන දේවල් අත්දැකීමක් ජීවිතේ පාඩමක් විදිහට අරගෙන ඔයාව තවදුරටත් අගය කරනවා පිළිගන්නවාට ආදරය කරන කෙනෙක්ද? ඔයා ප්‍රැක්ටිකලි ඔයා දිහා යථාර්ථවාදී විදිහට ඔයාගේ ජීවිතය ගැන නැත්නම් අනාවශ්‍ය විදිහට ෆැන්ටසි ලෝකවල ඉන්නේ නැතුව යථාර්ථවාදී විදිහට ඔයාගේ දිහා බලලා ජීවිතය ඉස්සරහට ලස්සනට අරගෙන යන්න ප්ලාන් කරන කෙනෙක්ද? ඒ මත ඔයාගේ මානසික සෞඛ්‍ය තීරණය වෙනවා කියලා තමයි රයිෆ් කියන්නේ. අංක 2 personal growth. ඉතින් ඔයත් හැමදාම අපෝ මට මේකට යන්න බෑ, අපෝ මට මේක කරන්න බෑ, අපෝ මට මේක කරන්න පුළුවන් වෙයි කියලා මට ෂුවර් එකක් නැහැ කියලා පිටිපස්සට යන කෙනෙක්ද? නැත්නම් ඔයාගේ ජීවිතේට එන opportunities බාර අරගෙන සතුටෙන් බාර අරගෙන නිර්භීතව බාර අරගෙන ඒ දේවල් අත්හදා බලලා ඒ දේවල් එක්ස්පීරියන්ස් කරලා ඒ දේවල් වලින් ජීවිතේ යම් කිසි දෙයක් අරගෙන ඔයාගේ ජීවිතය දියුණු කරගන්න කැමති කෙනෙක්ද කියලා තීරණය කරන්න. මොකද ඒ හරහා ඔයාගේ මානසික සෞඛ්‍ය පොඩින් තියෙනවද නැද්ද කියන එක ගැන අපිට නිගමනයකට එන්න පුළුවන් නිසා. purpose in life. ඔයාට ජීවිතේ අරමුණක් නැද්ද? මම කොහාට යන්නේ? මොකද්ද මගේ ඩිරෙක්ෂන් එක කියලා ඔයගලන්ට තාම අවබෝධයක් නැද්ද? නැත්තම් ඔයාලට මොකක් හරි එහෙම එකක් ගෝල් එකක් තියනද? මම යන්නේ මේකට මෙන්න මේකයි මගේ ජීවිතයේ අරමුණ. මොකද පර්පස් එකක් එක්කද ඔයා මේ ගමනේ යන්නේ කියන එක මතත් ඔයාගේ ජීවිතේ මානසික සතුට නිදහස් දෙක රඳා පවතිනවා කියන තමයි මේ ලයිෆ් කියන්නේ. එන් දැම්මම අරමුණක් හොයාගන්න. ජීවිතේ ඔහේ යන්න එපා. ඉස්සරහට මොකක් හරි අරමුණක් ඇතිව යන්න. ඒ දෙයි ඔයාගේ මනස කොච්චරක් දුර නිදහසේ සහායුවේ සතුටින් තියන්න පුළුවන් කියලා තීරණය කරන්න පුළුවන්. Positive relationships with others. අනිත් අයත් එක්ක ඔයගලන්ට තියෙන ධනාත්මක සම්බන්ධතාවයක්. ඒ කියන්නේ ඔයාගේ වටේම ඔයාව සතුටු කරන, ඔයාට උදව් කරන, ඔයාව තේරුම් ගන්න, හැම වෙලේම ඔයාට අහුම්කම් දෙන පිරිසක් නම් ඔයාගේ psychological well-being එක හොඳ තත්ත්වයට ගේන්න උදව්වක් වෙනවා කියන තමයි drive කියන්නේ. නිසා හැම වෙලේම උත්සාහ කරන්න ඔයාගේ වටේ ඉන්න පිරිස ඔයාට ගැලපෙන කට්ටිය, ඔයාට සපෝටිව් කට්ටිය, ඔයාට අහුම්කම් දෙන කට්ටිය, ඔයාව සතුටින් තියෙන කට්ටිය කරගන්න. environment mastery. environment mastery කියලා කියන්නේ ඔයා ජීවත් වෙන පරිසරය, වටපිටාව, ඔයාව ස්ට්‍රෙස් කරන පරිසරයකද ඔයා ඉන්නේ නැත්නම් ඔයාව සතුටින් තියෙන පරිසරයකද ඔයා ඉන්නේ? ඔයා ජීවත් වෙන වටපිටාව ඔයාගේ අරමුණු ඉලක්ක වලට ලේසියෙන් යන්න පුළුවන් පරිසරයක ඔයාද ඉන්නේ නැත්නම් තවදුරටත් පිටිපස්සට අදින පරිසරයකද ඔයා ජීවත් වෙන්නේ? සහ ඔයාට ප්‍රයෝජන වගකීම් යුතුයකම් ඒ දේවල් ඔයාට පහසුවෙන් කරන්න පුළුවන් පරිසරයකද ඔයා ඉන්නේ නැත්නම් ඔය ඒ දේවල් හරියට අමාරුවෙන් ස්ට්‍රගල් කරලා වෙනම ආයාසයක් දාලා කරන්න වෙන පරිසරයකද ඉන්නේ නැත්නම් ඔයාට එදිනදා ජීවිතේ පැවැත්ලා තියෙන වගකීම් යුතුයකම් ඒවත් ඒ දේවල් ටික කිසිම ප්‍රශ්නයක් නැතුව හරිම ස්මූත්ලි ඉස්සරහට කරගෙන යන්න පුළුවන් පරිසරයකද ඉන්නේ.
අන්න ඒක තීරණය කරන්න. අට ඔයාගේ පරිසරය තුල ජීවත් වෙද්දී ඔයාව ස්ට්‍රෙස් කරනවා නම් ඔයාට අමුතුවෙන් ආයාසයක් දැරලා ඔයා ඉන්න වටපිටාව තුළ ඔයාට ජීවත් වෙන්න සිද්ධ වෙනවා නම් එතනදිත් ඔයාගේ මෙන්ටල් වෙල් බීන් එකට ඒක බලපාන්න පුළුවන්. ඔටොනොමි. ඔයා ගන්න තීරණ තව කෙනෙක්ගේ මතයකින් නැත්නම් තව කෙනෙක් කියන දෙයකින් ඉන්ෆ්ලුවන්ස් වෙනවා නම් තව කෙනෙක් කියන විදිහට ඔයා තව කෙනෙක් කියන පළියට ඔයා ඒ විදිහට ඔයාගේ තීරණ ගන්න යම වෙනවා නම් ජීවිත හැම වෙලේම ඔයා තව කෙනෙක්ගේ මෙයාම හිතයිද මෙයාම හිතයිද මෙයාම මෙහෙම කියන සම මේ විදිහට තීරණයක් ගන්න අන්න ඒ වගේ ඔයාගේ ජීවිතය ගැන තීරණ ගන්නවා නම් එතනදී ඔයාගේ මානසික හැපවීමට නෙගටිව් විදිහට ඒද බලපාන්න පුළුවන්. ඒ නිසා සතුටින් ඉන්නවද නැද්ද කියන එක තීරණය කරන්න ඔයා කොච්චරක් දුරට ඔයා ගන්න තීරණ ඔයාගේ හෘද සාක්ෂියට එක්කව ඔයාට ඕන විදිහට ඒ කියන්නේ ඔයාට ඕන විදිහට කියන වැඩ විතර ගන්න එපා. ඔයාට හරි කියන හිතන දේ කරනවද කියන එක මතත් ඔයාගේ මනෝවිද්‍යාත්මක යහපවීම කියන එක. සතුටින් ඉන්නවා කියන එක තීරණය කරන්න පුළුවන්. කොතරම් ප්‍රයිව් කියන්නේ